හායි අපි අද නාගා ස්ටයිල් එකට චිකන් රෙසිපි එකක් හදමුද? අපිට මේකට ඕන වෙන්නේ අල, කොත්තමල්ලි කොළ, තක්කාලි, මිරිස්, ඉඟුරු, සුදුලූණු, ලූණු. මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. හරිම ලේසි ඉන්ග්‍රීඩියන්ට්ස්. භාජනයක් ලිපේ තියලා ඒකට වතුර දාලා වතුර ටික උණු වුණාට පස්සේ මේ විදිහට චිකන් ටික එකතු කරන්න. ඒත් එක්කම අල ටිකත් එකතු කරලා ලුණු ටිකකුත් දාලා මේක ටිකක් තඹ ගන්න. ඊට පස්සේ අපි මේකට තක්කලි, සුදුලුණු, ඉඟුරු, කපාගත්තු ලුණු, මිරිස් දාලා මේක තව ටිකක් තඹ ගන්න, වහලා තඹ ගන්න. ඊට පස්සේ මේක තැඹුණාට පස්සේ අපි ඒකට දාපු තක්කලි, සුදුලුණු, ඉඟුරු, මිරිස් ටික එළියට අරගෙන මිරිස් ගලේ අපි මේක පේස්ට් එකක් වගේ හොඳට අඹර ගන්න ඕන. බ්ලෙන්ඩ් කරගන්න එපා. මිරිස් ගලේම අඹර ගන්න. එතකොට තමයි මේකේ රස එන්නේ. මේ විදිහට ස්මූත් පේස්ට් එකක් වගේ හදාගන්න. ඊට පස්සේ ඒක චිකන් එකට එකතු කරලා කොත්තමල්ලි කොළ ටිකක් දාලා මේක ඊට පස්සේ සේව් කරන්න තමයි තියෙන්නේ. හරිම ලේසි, හරිම පහසුයි. ඒ වගේම වෙනස්ම විදිහේ චිකන් රෙසිපි එකක්. ඕගොල්ලෝ try කරලා බලන්න.